එකේ තියෙන purchase history page එකේ designing part එක ගැන අපිට මේ page එකට යන්න පුළුවන්. මෙතන අපේ profile එකේ තියෙන drop down එක click කරලා මේකෙදී අපිට මුලින්ම තියෙන purchase history කියලා link එක මේක click කරාට පස්සේ අපි ඔය යනවා buyer dashboard කියන page එකට. මේකේ අපිට tab section එකේ තියෙන තුන්වෙනි එකේ තමයි purchase history එක තියෙන්නේ. මේකෙදී designing එක ගත්තොත් මුලින්ම අපිට header එක තියෙනවා. ඊළඟට මෙතනදී purchase history කියලා title එක තියෙනවා. මේ title එකට යටින් මම තවත් මෙතන paragraph එකක් add කරගෙන තියෙනවා. මොකද්ද මේ purchase history කියන්නේ කියලා. ඊළඟට මම මෙතනදී product එකේ design එක තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදි මම මුලින්ම add කරගෙන තියෙනවා header section එකක්. මේකෙම left side එකකින් add කරගෙන තියෙනවා date, place, total amount වගේම order ID කියලා. මෙතනදී මම මුලින්ම මේක purchase කරපු date එකට එන්න දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී total amount එක ඒ වගේම order ID එක අපිට මේ header section එකේම left right side එක ගත්තොත් මෙතනදී මම view full invoice කියලා තියෙනවා. අපිට මේ button එක click කරලා ගිහිල්ලා මේක invoice එක බලන්න පුළුවන්. ඊළඟට මම මෙතනදී හදාගෙන තියෙනවා මේ product එකේ view එක. මුලින්ම product එකේ image එක, ඊළඟට product එකේ title එක, ඊට පස්සේ sold by කියලා මේ product එක add කරපු seller ගේ name එක, ඊට පස්සේ මේ product එකේ price එක වගේම මෙතනදී අපි right side එකකින් black color එක use කරලා button එකක් හදාගෙන තියෙනවා give feedback කියලා. ඊළඟට අපි මෙතනදී feedback එකක් add කරලා තියෙනවා නම් අපි දැනටමත් අපිට මේ විදිහට feedback submitted කියලා green color එකෙන් view වෙන තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම අපිට මේ product එකට feedback එකක් add කරන්න පුළුවන් විදිහට model එකකුත් හදාගෙන තියෙනවා. ඒකේ design එක අපි ගත්තොත් ඒකේ මුලින්ම give feedback කියලා මම text එක add කරගෙන තියෙනවා මේ title එක. ඊළඟට මම blue color එකෙන් මේ product එකේ title එක add කරගෙන තියෙනවා. මෙතන මේ මොන product එකද කියලා. ඊළඟට මම rating කියලා title එකක් add කරගෙන මෙතන stars 5ක් add කරගෙන තියෙනවා. මේක අපිට yellow color එකෙන් view වෙන තමයි හදාගෙන තියෙන්නේ. අපි click කරන stars ගන්න අනුව ඊළඟට මෙතනදී your experience කියලා මෙතනදී අපේ feedback එක add කරන්න පුළුවන් විදිහට මම text area එකක් add කරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී blue color එකෙන් submit කියලා button එකක් වගේම මෙතනදී cancel button එකක් add කරගෙන තියෙනවා. අවසානයේදී මේකේ අපිට footer එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ designing part එකේ coding එක හදාගෙන තියෙන්නේ කොහොමද කියලා. අපි මුලින්ම header.php එක බැලුවොත් මෙතනදී තමයි අපි මේ drop down එකට මේ purchase history එකට යන්න ඕන විදිහට link එක හදාගෙන තියෙන්නේ. ඒකෙදී href එකට අපි buyer dashboard.php එකේ tab එකේ purchase history එකට යන්න කියලා තමයි කියන්නේ. අපි දැන් මේ buyer dashboard එක බැලුවොත් ඒකෙත් අපි tab navigation section එකේදී anchor tag එකක් use කරලා href එකට tab එක purchase history එකට යන්න කියලා දීලා තියෙනවා. ඊළඟට අපි මේකෙදී php එකකින් if එකක් දාලා ඒක else if එකේදී බලලා තියෙනවා $tab එක purchase history එකට save ද කියලා. එහෙමනම් මෙතන designing part එක view වෙන්න අපි හදාගෙන තියෙන්නේ. ඊළඟට අපිට මෙතන database එකට search එකක් දීලා තියෙනවා select all from invoice කියලා. මේකෙදී ඔය එකට user id එක වගේම order by date එකක් දීලා තමයි අපි මේ query එක හදන්න තියෙන්නේ. ඒක invoice queue කියන එකේ තමයි මම store කරලා තියෙන්නේ. ඊළඟට අපි මේ main කියන tag එක use කරලා ඒක ඇතුළේ තමයි design එක හදන්න තියෙන්නේ. මුලින්ම h1 එකක් use කරලා purchase history කියන text එක add කරන් තියෙනවා. ඊළඟට paragraph tag එක ඇතුළේ මම paragraph එකක් දාගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී if එකක් ඇතුලේ බලලා තියෙනවා මේ invoice queue කියලා එන එක තියෙනවද වගේ මේකේ numbers ගන්න බිඳුවට වැඩිද කියලා. එහෙමනම් තමයි මම මෙතනදී මේ design එක පෙන්නලා තියෙන්නේ. එහෙම නැත්නම් මම else part එකේදී එලා තියෙනවා no purchase yet කියලා දෙන්න වගේම h3 එකක් use කරලා තමයි මම ඒක දීලා තියෙන්නේ. ඊළඟට paragraph tag එකක් use කරලා මම තව paragraph එකක් මෙතනට add කරගෙන තියෙනවා වගේම anchor tag එකක් use කරලා මම button එකක් හදනවාගෙන තියෙනවා start shopping කියලා. ඒ වගේම මම මේකෙදී href එක index.php එකට තමයි දීලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී අපි දැන් නම් rows ගන්න බිඳුවට වඩා වැඩි නම් ඒ කියන්නේ product එකක් මේකේ තියෙනවා නම් එන්න ඕන design එක තමයි මෙතනදී හදාගෙන තියෙන්නේ. ඒකෙදි මම php tag එක file එකක් දාලා invoice කියලා තියෙන variable එකට invoice queue එකෙන් එන fetch එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ invoice header කියලා තියෙන section එක තමයි හදාගෙන තියෙන්නේ. මේකෙදි මම
මේක ඇතුලේ මම div එකක් දාලා තියෙනවා class දාන්න නැතුව. ඒ වගේම ඒක div එකක් ඇතුලේ මම මුලින්ම add කරගෙන තියෙනවා paragraph tag එකක් use කරලා date placed කියලා තියෙන text එක දාන්න. ඊට පස්සේ මම ඒකට පහලින් තියෙන paragraph tag එක use කරලා මේකට මේ invoice එකේ තියෙන date කියන එක මෙතනට echo කරන් තියෙනවා. ඒ වගේම මම මේක date කියලා තියෙන එක ඇතුලේ තමයි දාගෙන තියෙන්නේ. මෙතනදී මම මුලින්ම date format එකක් මෙතනට දීලා තියෙනවා. ඊළඟට මම ඊළඟට view එක ගත්තොත් ඒකෙදි මම පළවෙනි paragraph tag එකට total amount එක තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන paragraph tag එකට මම number format කියන එක use කරලා $invoice එකේ තියෙන total එක add කරගෙන තියෙනවා. ඒ වගේම decimal දෙකක් තියන්න කියලාත් මම තියලා තියෙන්නේ. අපිට අන්තිම div එක ගත්තොත් ඒකෙදි මම order ID එක තමයි අරන් තියෙන්නේ. දෙවෙනි paragraph එකේදී මම invoice එකේ තියෙන order ID එක මෙතනට echo කරන් තියෙනවා. ඊළඟට මම මෙතනදී div එකක් දාලා තියෙනවා. මෙතනදී ඒ div එකේදී මම anchor tag එකක් තමයි දාගෙන තියෙන්නේ. href එක invoice.php එකට යවලා තියෙනවා. ID එක මෙතන invoice එකේ order ID එක තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේකෙදි මම button එකට add කරගෙන තියෙනවා view full invoice කියලා තියෙන text එක වගේම මේකෙදි මම PG gray එකක් තමයි use කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ section එක ඉවරුණාට පස්සේ div එකක් හදාගෙන තියෙනවා divided by divided gray 100 කියන class use කරලා. ඒකෙදි මම මුලින්ම PHP එකක් දාලා තියෙනවා invoice item කියලා තියෙන table එකට database එකෙන් search query එකක් ලියලා මේකෙදි මම ඒකෙදි invoice item කියන table එකේ ඔය තියෙන ඔක්කොම columns ටික අරගෙන තියෙනවා වගේම මේකෙදි මම join කරලා තියෙනවා product table එක වගේම user table එක. ඊළඟට මම product table එකේ title එක image URL එක වගේම user table එකේ user ගේ if name එක seller first කියලාත් last name එක seller last කියලාත් අරගෙන තියෙනවා. ඊළඟට මම මෙතනදී where එකක් දාලා අරගෙන තියෙන්නේ invoice item කියන table එකේ invoice ID එක අපි මෙතන උඩින් ආපු $invoice කියලා තියෙන එකේ ID එකට same ද කියලා බලලා ඊළඟට මම මේකෙන් එන result එක $item q කියන එකේ තමයි store කරන් තියෙන්නේ. ඊළඟට මම මෙතනදිත් කලින් වගේම file එකක් දාලා $item කියන එකට මේ $items q එකෙන් fetches කියලා අරගෙන තියෙනවා. ඊළඟට මම මේ anchor tag එක ඇතුලේ තමයි product එකේ design එක හදාගෙන තියෙන්නේ. මේකෙදි anchor tag එකේ href එකට මම product view.php දීලා ID එක දීලා තියෙනවා $item එකකින් එන product ID එක. ඒ කියන්නේ අපිට මෙතනදී මේ product එකක් උඩ click කරාට පස්සේ මේ product එකේ single view එකට යන්න පුළුවන්. ඒ විදිහට තමයි මම මේ anchor tag එක හදාගෙන තියෙන්නේ. ඊළඟට මම ඒකෙදී මුලින්ම div එකක් දාගෙන තියෙනවා. මෙතනදී මම image එක තමයි දාගෙන තියෙන්නේ. මෙතනදී PHP එකකින් if එකක් දාලා $item එකේ image URL එක තියනවාද බලනවා. තියෙනවා නම් ඒ image tag එකේ src එකට මම $items එකේ image URL එක echo කරන් තියෙනවා. ඒ වගේම class වලට w full h full object cover කියන ඒවාත් මම use කරලා තියෙනවා. ඊළඟට මම මෙතනදී flex grow කියලා div එකක් හදාගෙන තියෙනවා class use කරලා. ඒකෙදි h3 එකේදී මම items එකේ title එක echo කරන් තියෙනවා. ඊළඟට මම paragraph tag එකක් use කරලා ඒකෙදි sold by කියලා දාලා span එකක් ඇතුලේ $items එකේ seller first එක වගේම ඊට පස්සේ space එකක් තියලා $items එකේ seller last කියන දෙක echo කරන් තියෙනවා. ඒ කියන්නේ මේ paragraph එකෙන් තමයි අපි මේ product එක add කරපු seller ගේ name එක add කරගෙන තියෙන්නේ. ඊළඟ paragraph tag එකේදී මම මෙතන number format එකක් use කරලා product එකේ price එක තමයි add කරන් තියෙන්නේ. ඊළඟට මම හදාගෙන තියෙන div එකේදී මම මුලින්ම හදාගෙන තියෙන්නේ if එකක් දාලා items එකේ feedback ID එකක් තියනවාද කියලා බලලා තියෙනවා. ඒ කියන්නේ මෙතනදී අපි මේ feedback එක submit කරලා තියනවාද නැත්නම් give feedback කියන button එක view in on design එක තමයි හදාගෙන තියෙන්නේ. මෙතනදී feedback ID එකක් තියනවා නම් අපි මේ design එකේ වෙන්නන්න කියලා තියෙන්නේ. මේකෙදී අපිට span එකක් ඇතුලේ තමයි මම මේ design එක දාගෙන තියෙන්නේ. ඒ span එක ඇතුලේ මම මුලින්ම svg එකක් use කරලා තියෙනවා. ඒ වගේම text එක විදිහට feedback submitted කියලා දීලා තියෙනවා. ඊළඟට මම මේක text green එන්න ඕනේ වගේම bg green එන්න ඕනේ කියලා තමයි දීලා තියෙන්නේ.
මෙතනදී අපිට මේ if එකේදී else part එකේදී කියන්නේ feedback id එකක් තිබ්බේ නැති වුණොත් මම බටන් එකක් තමයි view වෙන්න හදාගෙන තියෙන්නේ. මේකෙදි මම on click එකක් දීලා තියෙනවා open feedback model කියලා වගේම මේකෙදි මම text එක දීලා තියෙන්නේ give feedback කියලා. ඊළඟට මම මේකෙදි bg gray එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේකෙදි open වෙන model එකේ design එක බලුවොත් මෙතනදී තමයි මම මේ design එක හදාගෙන තියෙන්නේ. මේකෙදි මම මුල්ම div එකට id එකක් දීලා තියෙනවා feedback model කියලා. ඒ වගේම hidden කියන class use කරලා තියෙනවා. ඊළඟට මෙතනදී මම මුලින්ම දීලා තියෙන div එක ගත්තොත් එතනදී design එකේ මුලින්ම h2 එකක් use කරලා give feedback කියන එක දීලා තියෙනවා. ඒකෙදි මම paragraph එකකුත් දීලා තියෙනවා model product title කියලා. මේව මම script part එකක් use කරලා ඒකෙදි load වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. ඊළඟට මම form එකක් තියෙනවා. ඒ form එක ඇතුලේ මම හදාගෙන තියෙනවා input එක hidden දීලා තියෙන්නේ. ඒ වගේම id එකක් මේකටත් දීලා තියෙනවා model product id කියලා. ඊළඟට මම මේක හදාගෙන තියෙන පළවෙනි div එකේදී label එකක් දීලා තියෙනවා rating කියලා. ඊට පස්සේ මම div එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි මම for එකක් හදාගෙන තියෙනවා $i සමානයි 1යි. ඒ වගේම $i අඩුයිද වගේම sameද කියලා බලනවා 5ට. ඊට පස්සේ මම මෙතනදී බටන් එකක් තමයි හදාගෙන තියෙන type button කියලා දාලා තියෙනවා. on click එක set rating කියලා දීලා මම මෙතන $i එකෝ කරන් තියෙනවා. වගේම මේකේ තියෙන්න ඕන text එක විදිහට මම star mark එකක් තමයි add කරගෙන තියෙන්නේ. ඊළඟට මම මෙතනදී මේ for එක add කරලා තියෙනවා. වගේම input එක hidden කියලා දීලා model rating කියලා id එක දීලා තියෙනවා. ඊළඟට මම හදාගෙන තියෙන div එකේදී label එක දීලා තියෙනවා user experience කියලා. ඊළඟට මම text area එකක් තමයි add කරන් තියෙන්නේ. id එක විදිහට model message කියලා දීලා තියෙනවා. rows 4යි required කියලා වගේම placeholder එකකුත් මේකට add කරන් තියෙනවා. ඊළඟට හදාගෙන තියෙන div එකේදී මම හදාගෙන තියෙනවා මේකට බටන් දෙක. පළවෙනි බටන් එකට මම text එක දීලා තියෙනවා cancel කියලා. ඒ වගේම මම මේකෙදී text gray එකක් use කරලා තියෙනවා bg gray 50 එකක් use කරලා තියෙනවා home එකේදී. ඊට පස්සේ තියෙන බටන් එකේදී මම type submit එක දීලා තියෙන. කලින් බටන් එකේදී type button දීලා තිබ්බේ. මේ බටන් එකේදී මම text එක submit කියලා දීලා තියෙනවා. වගේම bg blue කියන එක තමයි use කරලා තියෙන්නේ. මේ විදිහට තමයි අපි feedback section එකේ design එක හදාගෙන තියෙන්නේ. Thank you.